පවුල් ආරවුලක් හේතුවෙන් නිවසින් පිටව ගිය බව කියන පාසල් ගුරුවරියකගේ මළ සිරුරක් කළුතර දකුණ කැලිඩෝ වෙළළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව කළුතර දකුණ පොලිස් ප්‍රකාශ සඳහන් කරනවා. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වීදියගොඩ කනත්තගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 වරදී නදීෂානි තරංගිකා අමරනායක නැමැති එක් දරු මවකි. ඇය මොරගාහේන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කර ඇති අතර ඇගේ සැමියා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රධාන නර්තන ගුරුවරයා ලෙස කටයුතු කරයි. පොලිස් විමර්ශනවලට අනුව පසුගිය අප්‍රේල් මාස 29 වෙනිදා ඇය සිය යෙහෙළියකගේ මංගල සාදයකට සහභාගී වී ඇති නමුත් සැමියාගේ කාර්යබහුලත්වයේ හේතුවෙන් ඔහුට ඊට එකතු වීමට නොහැකි වී අතර ඒ හේතුවෙන් දෙදෙනා අතර යම් අමනාපකමක් හටගෙන තිබේ. ඉන් අනතුරුව අප්‍රේල් 30 වෙනිදා ඇගේ සැමියා කොළඹ පැවති පාත්සල් උත්සවයකට සහභාගී වී ඇති අතර ඊට නොයන ලෙස බිරිඳ විසින් අවස්ථා කිහිපයකදීම ඔහුට පවසා ඇත. එදින සිය සැමියාට දුරකථන ඇමතුම් කිහිපයක්ද ලබා දීමෙන් පසු මෙම ගුරුවරිය නිවසින් පිටව ගොස් ඇති අතර සිය එකම පුතු සහ මව ඇයට නොයන ලෙස පවසමින් පසුපස ගියද ඇය ත්‍රිරෝද රථයක නැගී පිටව ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. බිරිඳගෙන් දිගින් දිගටම ලැබුණු දුරකථන ඇමතුම් හේතුවෙන් නිවසට පැමිණි සැමියා ඇය නිවසින් පිටව ගොස් ඇති බව දැනගැනීමෙන් පසු එදින මධ්‍යම රාත්‍රී 12:45ට පමණ ඒ පිළිබඳව මුරගාහේන පොලිසියට පැමිණිලි කර ඇත. ඉන් අනතුරුව මැයි මාස 1 වෙනිදා පස්වරුවේ ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව කළුතර දකුණ පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් එක්ව කැලිඩෝ වෙරළ තීරයේ තිබී ඇගේ මළ සිරුර සොයා ගන්නා ලදී.